හෙලෝ ගයිස් අද අපිට කතා කරන්න තියෙන්නේ මැලේසියන් SNR වල තියෙන මාකට් එන්ට්‍රි මුල් ගැන. එන්ට්‍රි මුල් ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. එකක් තමයි අපි ඩිරෙක්ට් ගන්න එන්ට්‍රිය, අනිත් එක තමයි අපි ඉන්ඩිරෙක්ට් ගන්න එන්ට්‍රිය. එතකොට ඩිරෙක්ට් ගන්න එන්ට්‍රිය කියන්නේ උදාහරණයක් විදිහට මම පෙන්නන්නම්. ඉස්සෙල්ලම මම උදාහරණයක් විදිහට කැඳලා පෙන්නනවා. හරි හිතන්නකො මෙන්න මෙහෙම මාකට් එක බයි වෙනවා කියලා. ඊට පස්සේ මාකට් එක ඔයිට රිට්‍රේස්මන්ට් එකක් එනවනේ. අපි කී ලෙවල් එකක් බලන්න හිතනනේ. මෙහෙම කරලා කී ලෙවල් එකක් ගත්තා. එතනින් බයි වෙනවා. හරි මේ වගේ තැනකදී මම මෙතන ඩිරෙක්ට් ගන්නවා කියන්නේ දැන් මේ වගේ ලික්විඩිටි පොයින්ට් එකක් තව තියෙනවා. මේ වගේ කී ලෙවල් එකකින් මාකට් එක ඔයා බයි කරනවා. ඒක තමයි ඔයා ඩිරෙක්ට් ගන්න ක්‍රමය කියන්නේ. හරිද? එතකොට සාමාන්‍යයෙන් ඔයාට තේරෙනවා ලික්විඩිටි බලලා ෆ්‍රෙෂ් කී ලෙවල් එකක් ඔයා තෝරගත්තාම සාමාන්‍යයෙන් පිප් 30කට විතර එහා යන්නේ නැහැ වික් එකක්. හරිද? එහෙම යනවනම් ඒක ගලවන් යනවා. එහෙම නැත්නම් එක්ක නිවුස් හෝ මොකක් හෝ දෙයක්. හරිද? සාමාන්‍යයෙන් යන්නේ නැහැ. එතකොට ඔයා සාමාන්‍යයෙන් පිප් 30ක වගේ ෆික්ස්ඩ් SL එකක් තියලා හැම ඔයා ඩේලි රිෆයින් කරලා ඩේලි කී ලෙවල් එකකට පිප් 30ක් තියලා වැඩක් නැහැ. හරිද? දැනෙන්නේවත් නැහැ. ඒක ටයිම් ෆ්‍රේම් එකට ටිකක් වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් 1 hour 30 minutes 15 minutes 5 minutes වගේ සාමාන්‍යයෙන් අවුලන්නේ නැහැ. හරිද? ඒකත් සමහර තැන් එක්ක වෙනස් වෙනවා. පිප් 20 අවුලන්නේ නැහැ. 20 30 අවුලන්නේ නැහැ. හරි. එතකොට මේ වගේ තැන්වලදී ඊට වඩා වික් එක එන්නේ නැහැ කියලා ඔයා දැන් දන්නවා. එතකොට ඔයා මෙතනදී දන්නකො මේක තමයි පිප් 20 කියලා. අර මේ පිප් 20ක් තියලා ඔයා ට්‍රේඩ් එක ගන්න. ඕක තමයි ඩිරෙක්ට් ගහන විදිය. හරි. ඊට පස්සේ අපි බලමු ඉන්ඩිරෙක්ට් ගහන විදිය. ඉන්ඩිරෙක්ට් ගහනවා කියන්නේ මේ වගේ තැනක මෙන්න මෙතන තියෙන්නේ. මේ කියන්නේ දැන් මෙතන අපි ගහන තැන අතන කරන්නේ ඩිරෙක්ට් ගාන පිප් ගාන තියලා මෙතන කරන්නේ එතන අපි lower time frame structure එක බලනවා. දැන් මම මෙතනින් මේ පැත්තේ අඳින්නේ මෙන්න මේ කොටස සම්බන්ධ දේ. හරිද? ඒකට මෙතන සාමාන්‍යයෙන් ඔයාලට පේනවා වෙලා තියෙන්නේ මෙන්න මේ මෙහෙම liquidity build කරලා තමයි සාමාන්‍ය lower time frame key level එක වදන්නේ. ඊට පස්සේ මේ break of structure එකක් දීලා සාමාන්‍යයට මේ QM එකට වෙන්න පුළුවන්. QM එකට ඇවිල්ලා මාකට් එක වයි වෙනවා. එතකොට මේ වගේ තැන්වලදී අපි කරන්නේ මෙන්න මේ ලික්විඩි වෙලා බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එක දෙනකම් බලන් ඉන්නවා. හරිද? බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එකක් දෙනවා. එතකොට මෙතන මේ ඊට පස්සේ බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එක දුන්නාම අපි අර මං කතා කරන්නේ QM වල එහෙම. එතකොට බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එක දීලා මේක රීට්‍රේස්මන්ට් එක එන්න පුළුවන්. QM එකට එන්නත් පුළුවන්, නොඑන්නත් පුළුවන්. එතකොට මෙතන යට ලෝ එක ප්‍රොටෙක්ට් වෙනවා. අපි එයාට තියලා අර ට්‍රේඩ් එකම ගන්නවා. එතකොට මෙතන ෆික්ස්ඩ් SL එකක් වෙන්නෙත් නැහැ. ගොඩක් දුරට SL එක පොඩි නම් වෙනවා. හරිද? මේ ෆික්ස්ඩ් විදියට අපිට තියන්න බෑ. ඔන්න ඔහම ගන්න පුළුවන් අපිට ඉන්ඩිරෙක්ට්. හරිද? ඕක තමයි ක්‍රම දෙක. හරි. ඊට පස්සේ මෙතනදී අපි මෙතන දැන් එන්ට්‍රි ගන්න ඕනේ. මෙතන එන්ට්‍රි ගන්න අපිට පුළුවන් ඔයාලට QM එක බලන්න පුළුවන්. Fibonacci use කරන්න පුළුවන් golden pocket 0.5 මොකක් හරි එකක්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් මම බලන සහ ප්‍රධානම SNR රේඩර්ස්ලා නම් බලන ලික්විඩිටි. හරිද? ඒ කියන්නේ මාකට් එකේ ලික්විඩිටි හදන ක්‍රම තියෙනවා 6ක් විතර. ඒ කියන්නේ රේන්ජින් ගැන අපි රේන්ජින් කියන්නේ රේන්ජින් වල තියෙනවා රේන්ජින් 6ක් විතර. ඒකින් එකට වෙන වෙන විදිහවල ලික්විඩිටි සම්බන්ධව කියලා දෙනවා. ඒ තැන බලලා ඒ ලික්විඩිටි පොයින්ට් එක බැලුවම ඔයාලා මේ මෙතන ඒ කියන්නේ දැන් ඔයාලට දැන් තියෙන දැනුමත් එක්ක මේ විදිහට එන්ට්‍රියට යන්න. ඔයාලට ලික්විඩිටි රේන්ජින් ටික පුළුවන් නම් අපි සාමාන්‍යයෙන් මෙහෙම SL තියන්නෙත් නැහැ. අපි තියන්නේ මෙන්න මේ වගේ චූටි SL එකක්. හරිද? ඔන්න ඔය වගේ තියලා ගහන්නේ. ඒක අර රේන්ජින් එකේ ලික්විඩ් සිප් එක හොයාගන්නවා. හරි. එතකොට ඕක තමයි SNR වල එන්ට්‍රි ගන්න ක්‍රම දෙක. හරි. අපි දැන් ඉන්නේ BTC daily chart එකේ. හරි. මම දැන් පෙන්නන්නම් ඩිරෙක්ට් සහ ඉන්ඩිරෙක්ට් අපි එන්ට්‍රියක් දානවා කියන එක. ඒ කියන්නේ වෙනස සහ අපේ SL කොහොමද එන්නේ ඒ සම්බන්ධ දේවල් ටික. හරි. හරි. මෙතන ගමුකෝ අපි. දැන් මෙතන ඔයාලට පේනවා Bitcoin chart එක සම්පූර්ණම overall බුලිෂ් මූව්මන්ට් එක තමයි දැන් මාකට් එකේ ඉන්නේ. හරිද? ඒ වගේම ඔයාලට පේනවා මේ වගේ තැන්වල සාමාන්‍ය ලික්විඩිටි ඉතුරු කරලා මාකට් එක ගිහිල්ලා තියෙනවා. හරිද? හරි. හිතන්නකෝ දැන් මම මෙතනදී මාකට් එක ඔයාලට ඇනලයිස් කරන්න සම්පූර්ණ ඇනලයිස් එකක් ගාලා පෙන්නන්නේ නැහැ. මේ ඩිරෙක්ට් සහ ඉන්ඩිරෙක්ට් එන්ට්‍රි ගන්න එකේ තියෙන වාසි අවාසි ඒවා ගහන්නේ කොහොමද කියන එක විතරයි මම මෙතන පෙන්නන්නේ.
හරි මෙතන දැන් මෙතන ඔයාලට පේනවා ඔයා හිතන්නකෝ මෙන්න මේ දිග කැඩලත් එක්ක මේ ටික හැදලා නැහැ කියලා මාකට් එකේ ඉන්න ඩේලි වලින් නම් පිටිපස්සට ගන්න රීපේ පුළුවන්ද කොහෙද පුළුවන් හරිද හරිද දැන් මෙතන මෙහෙම තියෙන්නේ මාකට් එක හරිද එතකොට ඕවා යන්න දෙන්නේ නැහැ මහත්තයෝ හරි ඩේලි මේ වල තියෙන්නේ එතකොට ඩේලි මෙහෙම කියන්නේ ගොඩක් දුරට මෙතන ෆෝවා වලින් බ්‍රේක් ස්ට්‍රක්චර් එකක් තියෙනවා සහ අපිට වීක්ලි ගියොත් බලා ගන්න පුළුවන් මේ බවුන්ස් එක වෙන්නේ කොහෙන්ද කියලා හරි මෙතනින් ආව පුලිෂ් වීක්ලි රිජෙක්ට් වීක්ලි තියෙනවා ස්ටෝරි ලයින් එක හරි අපෙන් ඩේ වීක්ලි රිජෙක්ට් වීක්ලි මේ තියෙන වීක්ලි අර ඒ කියන්නේ දැන් මෙතන ගිය බුලිෂ් මූව්මන්ට් එක මේ රිජෙක්ට් වෙන්නේ වීක්ලි OC එකකින් හරිද හැබැයි මෙතන ඩේලි බ්‍රේක් ස්ට්‍රක්චර් එකක් දීලා නැහැනේ හැබැයි මෙතනදී අපිට ගන්න පුළුවන් ඔව් මේ කැන්ඩල් එක ප්‍රීවියස් කැන්ඩල් එකෙන් ගත්තා ඩේලි රිජෙක්ට් ඩේලි and four ගේ බ්‍රේක් ස්ට්‍රක්චර්ස් මෙන්න මෙතනදී four වල අනිවාර්යෙන් බ්‍රේක් ස්ට්‍රක්චර් එකක් දීලා තියෙනවා හරිද එතකොට මාකට් එක ඕවරෝල් බුලිෂ් හරිද එතකොට අපිට එන්ට්‍රියක් ගන්න තැනක් හොයනවනේ. එතකොට අපිට ගන්න පුළුවන් මෙතන එන්ට්‍රිය මෙතන. හරිද? අපි උදාහරණයක් විදිහට මෙතන කියලා හිතමු කී ලෙවල් එක. හරි. ඊට පස්සේ මෙතනින් අපිට ගන්න පුළුවන්. එතකොට දැන් ඔයාලට මෙතන ඩිරෙක්ට් එන්ට්‍රි එකකට යන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරිද? මේම තියුවා කී ලෙවල් එකට. දැන් මෙතන තාම වැදිලා නැහැ. මෙතන හෝ ඒ කියන්නේ අර මම කිව්වා නේද අතන දැන් කලින් කෑල්ලේදී ඔයාලා අර ඒ කියන්නේ මේව ඔයාලගේ දැනුමත් එක්ක ඔයාලා ලෙවල් එකක් ෆිල්ටර් කරගත්තාම පිප්ස් මේ ගානට යන්නේ නැහැ කියලා. අන්න ඒ වගේ ඔයාලට ෆික්ස්ඩ් SL එකක් තියෙනවා. ඒ ෆික්ස්ඩ් SL එක තියලා ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. නැත්තම් මාකට් රේන්ජ් එකේ ඉන්නරික් පොයින්ට් එකට තියලා මාකට් එකේ හයි එක. ඒ කියන්නේ ඒ රේන්ජ් හයි එකට. ඒ කියන්නේ මේකේ වැලිඩ් රේන්ජ් එකක් තියෙනවානේ මාකට් එකේ. හරිද? එතකොට මෙතන මාකට් එකේ වැලිඩ් රේන්ජ් එක වෙන්නේ මෙයා. හරිද? හරි. එතකොට ඒ වැලිඩ් රේන්ජ් එකේ ඉන්ටර්නල් ටු එක්ස්ටර්නල්. එතකොට මේකේ මෙන්න මේ ලික්විඩ් අපිට පේනවා මේ මාකට් එකේ මෙතන බ්‍රේක්අප් ස්ට්‍රක්චර් එකක් දීලා තියෙනවා. සහ මෙන්න මෙතනදී ඔයාලට පේනවා මෙන්න මේ ලික්විඩ් සිප් වෙලා තියෙනවා. එතකොට මෙයා ප්‍රොටෙක්ට් ලෝ එකක් කියලා වීක් හයි එකක් කියලා මේව ටාගට් කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ තැනකදී ඔයාලට මෙන්න මෙහෙම ඩිරෙක්ට් එන්ට්‍රි එකට යන්න පුළුවන්. මම ප්ලේ කරා. හරි. මෙතින් මෙන්න මේ විදිහට ඔයාලට එන්න එතන ඒ එන්ට්‍රි එක කැප්චර් කරගන්න පුළුවන්. හරිද? හරි. ඊට පස්සේ අපි බලමු මේ එන්ට්‍රියම ඔයා ලෝවර් ටයිම් ෆ්‍රේම් වලින් ඒ කියන්නේ ඉන්ඩිරෙක්ට් ගත්තොත් කොහොමද ගන්න වෙන්නේ කියලා. මම දැන් ඒකෙම ලෝවර් ටයිම් ෆ්‍රේම් වලට එන්න. හරිද? හරි. එතකොට අපි මෙන්න මෙතනදී මේ එන්ට්‍රි ගෙවුවේ. හරි. එතකොට බලමු අපි ලෝවර් ටයිම් ෆ්‍රේම් වලින් මේ එන්ට්‍රි ගෙවුවොත් අපිට ගන්න තියෙන්නේ කොහොමද කියලා. හරිද? මේ තියෙන්නේ ඩේලි ආපු එක. එතකොට ඔයාලට පේනවා මේ ඩේලි මේ තියෙන්නේ මෙතන මේ කී ලෙවල් එක අරගෙන නැහැ. මේ ඔයාලට පේනවනේ මේ ලික්විඩිටි බිල්ඩ් කරනවා මාකට් එක. මොකද ලොකු ඒ කියන්නේ මාකට් එකේ මූවමන්ට් එකක් දෙනකොට කී ලෙවල් එකක් තියෙනවනම් ඒකෙන් රිජෙක්ට් ඒ කියන්නේ ඒකෙන් මාකට් එක මූව් වෙනවනම් බොහෝ දුරට ලික්විඩිටි බිල්ඩ් එකක් වෙනවා. මෙතන ලික්විඩිටි බිල්ඩ් වුණා. මෙයා ටැප් කරා ගියා. හැබැයි මෙයා උඩට මෙයාගේ ලික්විඩිටි සිප් එක කරලා ආයි මාකට් එක එනවා. එතකොට මේ සිප් කරා කියන්නේ ආයෙත් අනිත් පැත්තට මේ සිප් වෙනවා. එහෙම සිප් වෙලා ආයෙ වාට පේනවා මෙන්න මෙතන අත ලික්විඩ් එකක් හදලා එයාව ගන්නවා. හරිද? ඊට පස්සේ තමයි වැඩේ තියෙන්නේ. ඔය ඔක්කොම අපි වොච් කරන් ඉන්නවා ඉන්ඩිරෙක්ට් ගන්න. දැන් ඩිරෙක්ට් කියවනම් මෙන්න මෙතෙන්දී අපි එන්ට්‍රියට ඒ කියන්නේ මාකට් එකේ එන්ට්‍රි එක අරගෙන අපි ට්‍රේඩ් එක. හැබැයි ඉන්ඩිරෙක්ට් ගහද්දී එහෙම නැහැ. ඊට පස්සේ අපි බලනවා අර මං කියෝ වගේ බ්‍රේක්අප් ස්ට්‍රක්චර් එක 30 මිනිත් බ්‍රේක්අප් ස්ට්‍රක්චර් එකක් තියෙනවා. 30 මිනිත් බ්‍රේක්අප් ස්ට්‍රක්චර් එකක් තියෙනවා. ඊට පස්සේ අපි යනවා තව ලෝ ටයිම් ෆ්‍රේම් 15 minutes. 15 මිනිත්ස් වල වෙලා තියෙන්නේ ඔයාලට මෙතන පේනවා මාකට් එක ආයි يعني සාමාන්‍ය පුල් බෑක් එකක් එනවනේ මාකට් එකේ. එතකොට ඔයාලට පේනවා මෙන්න මෙතන ලික්විඩ් සිප් වෙලා තියෙනවා මාකට් එකේ සහ මෙතන ලික්විඩ් සිප් වෙලා නැහැ. හැබැයි
මෙන්න මෙතන ලික්විඩ් සිප් වෙලා තියෙනවා මාකට් එකේ කැන්ඩල් වල. හරිද? එතකොට අලුතෙන් ලික්විඩිටි දැන් එතකොට මම මේ රේන්ජ් එකේ ලික්විඩ් තියෙන තැනක් කියලා අපිට සලකන්න පුළුවන් මෙන්න මෙයා. හරිද? ඊට පස්සේ අපි බලන් ඉන්නවා මාකට් එක පුල් බෑක් එකක් එනවා. එතකොට ඔයාලා මේ ලික්විඩ් ගැන ඔයාලට අයිඩියා එක නැත්නම් මෙන්න මේ සිප් වෙන එක සම්බන්ධව ඔයාලට පුළුවන් සාමාන්‍ය දෙන මම කියෝගේ සිප් එක දාලා හරි. ගෝල්ඩන් පොකට් එක 786 එන්න පුළුවන්. එහෙනම් බලන්න. මෙතන වෙලා තියෙන්නේ 0.5 වලින් තමයි රිජෙක්ට් වෙලා. හරිද? ඊට පස්සේ ඔයාලට 0.5 වලින් රිජෙක්ට් වෙනවා කියලා ඔයා හිතලා එතනින් ඔයාලට කැමති නම් එන්ට්‍රි ගන්න පුළුවන් මෙන්න මෙහෙම. එතකොට මෙයාගේ මෙන්න මෙතනට එනවා SL එක. එතකොට TP එනවා TP එක කියන්නේ මෙතන අපි ටාගට් කරන්නේ හයි එක. හරිද? අතන එකට හතරක් වගේ තිබ්බේ. මෙන්න මෙතනදී ඔයාලගේ ඒ ට්‍රේඩ් එකම එකට 12කට ලොකු වෙනවා. හරිද? RR එක. හරි. ඊට පස්සේ මෙයා තව අපිට ඇතුළට ෆිල්ටර් කරන්න පුළුවන්. මෙන්න මෙහෙම. මෙන්න මෙතනදී ඉන්න මම හිතන්නේ අපිට බලන්න පුළුවන් වෙයි කියලා. පොඩ්ඩක් ඉන්න බලන්න ඒක. බෑ. අපිට 1 minute බලන්න බෑ. අපි 5 minutes වලින් බලමු. පුළුවන් විදිහට මම පෙන්නන්නම්. හරි මෙතන. හරි. මෙතනට ගියාට පස්සේ 5 minutes වල ඔයාලට පේන දෙයක් තියෙනවා. මෙතන මේ විදිහ ලික්විඩ් ස්විප් වෙලා මෙන්න මෙතන ලික්විඩ් වගේ බිල්ඩ් කරලා එයාවට මේ අරගෙන යන්නේ මාකට් එක. හරිද? එතකොට මාකට් එක මෙතනින් ගිහලා ආයි බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එකක් මෙතනදී දෙනවා. දැන් මෙතනදී කියන්නේ 5 minutes වල එක පේන්නේ නැහැ. 1 minute වල සාමාන්‍යයෙන් මෙන්න මෙතනින්ම වගේ දෙනවා. මෙතනදී එන්ට්‍රි කැප්චර් ගන්න පුළුවන් විදිහක් තියෙනවා. ඒක පොඩ්ඩක් අර 30 second වගේ ගහනවා තමයි ගහන්න ඕනේ. නැත්තම් අමාරුයි. ඊට පස්සේ මෙතන 1 minute වලින් අනිවාර්ය බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එකක් දීලා තියෙනවා. ඊට පස්සේ ඒ රේන්ජ් එකේ හරිද? ඒ කියන්නේ දැන් අපි මේ කියන්නේ රේන්ජින් ගැන අයිඩියා එක ටිකක් තියෙන්න ඕනේ මේක. මේ විදිහට එන්ට්‍රියක් ගන්න ඕන නම් මෙන්න මේ රේන්ජ් එකේ හරිද? එතකොට මාකට් එක මෙන්න මේ රේන්ජ් එකේ ලික්විඩිටි හදලා මේ ලික්විඩිටි අරගෙන ගිහිල්ලා රීටෙස්ට්මන්ට් එක ඇවිල්ලා මෙතනින් බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එක දුන්නාට පස්සේ මාකට් එකේ රේන්ජ් එක මයිනර් රේන්ජ් එක වෙනස් වෙනවා. හරිද? එතකොට ඒ රේන්ජ් එක එතකොට වැටෙන්නේ මෙන්න මෙතනට. හරිද? ඒ කියන්නේ මෙන්න මේ ප්‍රමාණය. හරි. එතකොට අපිට ඔන්න ඔය රේන්ජ් එකේ තියෙන ලික්විඩිටි බලලා එතනින් අපිට ආයේ මේ මාකට් එකට එන්ටර් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මෙතන 5 minute OC එක. හරිද? හරි. මෙතන 5 minute OC එක ගත්තා. එතකොට අපි දැන් ඉස්සෙල්ලා මං කිව්වාට මෙන්න මේ රේන්ජ් එක කියලා මෙයාට තියන්නනේ. හරිද? මෙන්න මේ ලික්විඩ් වලින් ආයෙ ඉන්න පුළුවන් නම් ඉන්න පුළුවන් මෙතන කියලා. මෙතනදී මෙතනට තියන්න. හරිද? හරි. ඔයාලා තව දෙයක් දැනගන්න ඕනි. මේ අපි ට්‍රේඩ් කරද්දී SL වදින්න නැතුව අපි ට්‍රේඩ් කරන්න බෑ. එතනට ඇත්තටම ඕනේ මැනේජ්මන්ට් එක. හරිද? මේ වගේ තැන්වල අපිට දැන් සමහර විට මේ රේන්ජ් එක ඉන්වැලිඩ් වුණොත් අනිවාර්යෙන් බොහෝ දුරට මෙන්න මෙතන මම පෙන්නපු ලික්විඩිටි ෂිප් කරන්න මාකට් එක එනවා. එහෙම වුණොත් දැන් මෙන්න මේ විදිහට ගන්නකොට අපේ SL වදින්න පුළුවන් සම්භාවිතාවයක් තියෙනවා. එතනට ඕන වෙන්නේ අපේ මැනේජ්මන්ට් එක. හරිද? අපි රිස්ක් එක මැනේජ් කරගත්තොත් ආයි මේ මෙහෙට ආවම මෙතෙන් අපිට ආයෙත් ට්‍රේඩ් එකට ආයෙත් එන්ටර් වෙන්න පුළුවන්. හරි. මෙතනදී මෙතනට SL එක දිව්වා. මෙතන තව කියන්න ඕනි ඔයාලට මේව දැනුම නැත්නම් ඒ කියන්නේ ඔයාලට මේ ලික්විඩිටි සම්බන්ධ සහ මෙතනටම එනවා කියලා අයිඩියා එකක් ගන්න කොහොමද? සහ ඒ වගේ දේවල් තේරෙන්නේ නැත්නම් ඔයාලා මේ වගේ රේන්ජ් එකේ දාගන්න. හරියටම 786 ස්ටැප් කියලා තමයි කියලා තියෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ අපි බලමු දැන් මේක අපේ ටාගට් වලට දීලා කොයි වගේ RRS සෙට් වෙයිද කියලා. හරි. එකට 70. හැබැයි ලොකු කාලයක් ගිහිල්ලා හරිද? සයිකල් ලෙවල් එකක් තියෙන මේ වගේ ට්‍රේඩ් එකක් හෝල්ඩ් කරනවා කියන්නේ අනිවාර්යෙන්ම. හරි. ඉතින් මෙතන 19. 10 ට වෙන්න ගිහිල්ලා. හරි. අර ඉස්සෙල්ලාම ඔයා ඩේලි වලින් ගැහුවොත් සේෆ් අර මේ වගේ මං කිව්වා වගේ රේන්ජ් ඉන්වැලිඩ් වෙන්නේ ඒ වගේ එකක් වුණොත් කෙලිම වුණා. හරිද? දැන් මෙතනදී ඉන්වැලිඩ් වුණොත් ඉන්වැලිඩ් වෙන්න බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එක වලට මේතන්ට එනකම් ට්‍රේඩ් සෙල්ලම් කරන්න, ඒ කියන්නේ ට්‍රේඩ් කරන්න පුළුවන්. ආයි මාකට් එකට අලුත් ට්‍රේඩ් එකකින් එන්ටර් වෙන්න පුළුවන්.
හරිද? සහ ඔයාලා කැමති නම් ලේයර් කරන්න, ලැඩර් කරන්න ඒ විදිහටත් පුළුවන්. එතකොට ඔය ටික තමයි අපිට SNR වල තියෙන එන්ට්‍රි මොඩල් දෙක විදිහට ගන්න පුළුවන්. එතකොට ඉන්ඩිරෙක්ට් සහ ඩිරෙක්ට් ගන්න එකේ වාසි අවාසි විදිහට බැලුවොත් ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ ඩිරෙක්ට් ගහද්දී RR එක පොඩි වෙනවා. ඒක අවාසියක් කියන්නත් පුළුවන්, වාසියක් කියන්නත් පුළුවන්. ඒ තමන් ට්‍රේඩ් කරන තමන්ගේ සයිකොලොජි එක සහ තමන් ට්‍රේඩ් කරන මෙතඩ් එක අනුව ඒක වෙනස් වෙනවා. අනිත් දේ තමයි අර මේ වගේ රේන්ජ් එකේ ඉන්වැලිඩ් වෙන්නේ නැහනේ. ඉන්වැලිඩ් වුණොත් ඉන්වැලිඩ් වුණා. ඔයාලා ඩිරෙක්ට් ගන්න පුළුවන් මේ වගේ බලන් ඉන්න ඕනේ නැහැ. ඔයාලගේ ටයිම් එක කියන්නේ. ඔයාලා මොකක් ජොබ් එකක් කරනවා නම් හරි ඔයාලට තියෙන ටයිම් ෆ්‍රීඩම් එකත් එක්ක ඔයාලට අරේම කාලේ බලන් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ වගේ තැනකදී මේ විදිහට ඔයා රිස්ක් කරන ගාන ඔයා හිතන ඩොලර් 1000ක් රිස්ක් කරනවා කියලා. ඒක මෙතන ට්‍රේඩ් පහකට කියන්නේ මෙතන ලික්විඩ් රේන්ජ් වගේ බලලා පහකට කඩනවා පහකට කඩලා ගන්න පුළුවන්. හැබැයි අතනදී ඔයා කෙලින්ම 1000 ගෙවුවා 1000 3000 ගත්තා. ස්ට්‍රෙස් එක අඩුයි අයින් වුණා. මෙතන ඔයා 1000ම රිස්ක් කරා කියන්නකෝ පහකට. හැබැයි මෙතන RR එක කියත් තිබ්බ එකට 70 ගණනක් තිබ්බ නේද? හොඳයි. එකට 70 හරි. ඔයා එතකොට 1000 පහකට විදුවම 200 270න් රිස්ක් කරනවා. 270. ඒ වගේ දේකුත් තියෙනවා. ඇත්තටම ඉතින් ඔය සම්බන්ධව කියන්න තියෙන්නේ ඔය ටික තමයි. ඔයාලා ඉන්ඩිරෙක්ට් ගහනවා නම් සාමාන්‍යයෙන් ඔයාට අයිඩියා එක නැත්නම් ඔයා මේ වගේ තැනකදී 0.5 වලින් එන්ටර් වෙනකොට මෙන්න මේ රේන්ජ් එකේ යටට එමේ බ්‍රේක් ස්ට්‍රක්චර් එකක් දුන්නට පස්සේ පහළම ලෝ එකට වගේ SL එක තියලා එන්ටර් වෙන්න. හරිද? ඔයාට හොඳ රේන්ජින් සහ ලික්විඩ් සම්බන්ධව අයිඩියා එක තියෙනවා නම් බය නැතුව මෙන්න මේ විදිහට පොඩි SL එකක් තියලා ගන්න ට්‍රේඩ් එක. බය නැතුව රන් කරනවා. දැන් මොකද දැන් මේක SL එක වැදුනොත් ඔයාගේ මැනේජ්මන්ට් එක හරියට තියෙනවා නම් ඔයාට පුළුවන් හරි අවුලක් නැහැ. මේ හරියට න්යාය එන්නේ හරි. මෙතනදී තායි බ්‍රේක්අප් ස්ට්‍රක්චර් එකයි ඒ ටික බැලුවා. මෙතනින් ගැහුවා මේ යනට SL එක. එහෙම පුළුවන්. සයිකොලොජි සහ රිස්ක් මැනේජ්මන්ට්. ඔය දෙක තමයි අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි. ඒ විදිහට ට්‍රේඩ් කරනවා නම්. හරි. අපිට අද වීඩියෝ එකේදී කතා කරන්න තියෙන්නේ ඔය ටික තමයි. මෙතනින් මම මේ වීඩියෝ සීරීස් එක ඉවර කරනවා. ඒ කියන්නේ මෙතනින් යාට අපිට කතා කරන්න තියෙනවා මාකට් රේන්ජින්, ඇඩ්වාන්ස් මාකට් ස්ට්‍රක්චර්, ලික්විඩිටි, රිස්ක් මැනේජ්මන්ට් ඔය ටික තියෙනවා. හරිද? මම ඔය ටිකේදී මේ ඇඩ්වාන්ස් මාකට් ස්ට්‍රක්චර් එකයි ලික්විඩිටි එකයි මාකට් රේන්ජිනුයි YouTube එකේ කරන්නේ නැහැ. ඒකට ප්‍රධානම හේතුව ඇත්තටම මේ ටික මේ මාකට් රේන්ජින් ස්ට්‍රක්චර් සහ ලික්විඩිටි ටික මටත් කියලා දුන්නේ අයියා කෙනෙක් ප්‍රසාද් කියලා. එතකොට එයා පිටරට ඒ කියන්නේ පිටරට කට්ටියට සහ ලංකාවේ අයට මෙන්ටර්ෂිප් කරන කෙනෙක්. එතකොට එයාගේ මෙන්ටර්ෂිප් එක ගන්න වෙනවා අවම ගාන ඩොලර් 1000 පයින්නවා. එතකොට එයා මට මේ ටික කියලා දුන්නේ එයාත් එක්ක තියෙන හිතවත්කමට ෆ්‍රී. හරිද? එතකොට එයාට තියෙන රෙස්පෙක්ට් එකක් විදිහට මම මේ ටික ඇත්තටම YouTube එකේ දාන්නේ නැහැ. හරි ගයිස්. එතකොට අපේ Telegram channel එක තියෙනවා, Discord server එක තියෙනවා. කැමති කෙනෙක් ඉන්නවා නම් ඒවට join වෙන්න පුළුවන්. සහ මාව contact කරගන්න ඕන නම් මගේ නම්බර් එක මම YouTube comment එක දාලා තිබ්බා. හරි. මම මේක YouTube නම්බර් එක දාන්නම්. ඊට අමතරව Telegram ඉන්නවා, Discord ඉන්නවා. Discord එක අපේ live session යනවා. මේ දවස් ටික නම් මුකුත් ගියේ නෑ. ඒ ඔක්කොම free යන්නේ. මේ දවස් ටිකේ නම් මගේ තිබ්බ වැඩත් එක්ක මට ඒක ඒ පැත්ත පොඩ්ඩක් බලන්න බැරි වුණා ඇත්තටම. හරි එහෙනම් හැමෝටම happy trading good luck ජය වේවා